යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට ඉතින් ඔයාලව අදත් ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඉතින් අපේ channel එක පටන් අරන් මාසයක් විතර යනකොට අපේ subscribersලා 1k වෙලා තියෙනවා. ඉතින් හරිම සතුටුයි. ඔයාලා හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි ආදරේ මාව විශ්වාස කරලා මගේ නාලිකාවත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් පොඩි දෙයක් කියන්න තියෙනවා ඔයාලට. මොකද ඔයාලා හැමදෙනාම මගේ channel එක subscribe කරලා තියෙන්නේ මගේ එක videos වලින්නේ. ඉතින් මේ videos දැන්ට 5ක් දාලා තියෙනවා. ඒ 5 විවිධාකාරයි. මේ දැන් දාලා තියෙන වීඩියෝ එක අලුතෙන් බලන කට්ටියටත් එක්කම තමයි මම මේ කියන්නේ. ඉතින් ඔයාලට මගේ channel එක මොකක්ද මේකෙන් වෙන්නේ කියලා පොඩි idea එකක් නැවත මතක් කර දීමක් තමයි කරන්න හදන්නේ. ඉතින් මං ඇවිල්ලා ලංකාවේ බැංකුවක අවුරුදු කීපයක් තිස්සේ වැඩ කර ඉඳපු අවුරුදු 28ක කොල්ලෙක්. මගේ ගෙවල් ගම්පහ. නමුත් දෛවයේ ලියලා තිබ්බ යම් කිසි දෙයක් නිසා අපේ තාත්තගේ රැකියාවත් එක්ක මට බදුල්ලට එන්න වෙනවා. මං ඉගෙනගත්ත ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දාලා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට එන්න වෙනවා. ඉතින් බදුල්ල කියන්නේ මගේ ජීවිතය වෙනස් කරපු මගේ ජීවිතයේ හැරෝම් ලක්ෂයක් කිව්වොත් නිවැරදි. ඉන්දික දෙවිඳුන්ගේ නමුණුකුල කඳු අඩවිය පාමුල තියෙන මුතියංගන බෝසමිඳුන්ගෙන් ආශිර්වාදය ලැබෙන ලස්සන කඳුමුදුන් වලින් වටවුණු ඒ සුන්දරත්වයට මගේ හිත බැඳුනේ මටත් නොදැනීමයි. ප්‍රශ්නාර්ථවල දයන්න නැතුව ප්‍රශ්න අහන ඒ භාෂා ශෛලයට පුළුවන් වුණා මගේ හදවතට දැනෙන්න කතා කරන්න. පාසලේදී මුණ ගැසුණු මිතුරන් වගේම හමු වුණ හැම මිනිස්සෙක්ම හරිම සුන්දර හදවත් තියෙන මිනිස්සු. ඉතින් ඒ නිසා මම බදුල්ලට ඇබ්බැහි වුණා කිව්වොත් නිවැරදි. ඉතින් මේ කතාව තවත් වෙනස් පැත්තකට යන්නේ මගේ විවාහයත් එක්ක. ඉතින් මම විවාහ වෙන්නේ බදුල්ලෙනුත් ඈතට ගිහිල්ලා පස්සර ඉතින් කිලෝමීටර 12ක් වගේ ඈතින් තියෙන හරිම දුෂ්කර පිටිසර ගම්මානේ. ඉතින් ඒ ගම්මානේට එන පාරේ ඉඳන් ඒ තියෙන වීඩියෝස් තමයි ඔයාලට ඔය දැන් ප්ලේ වෙනවා මම බලා ගන්න දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම කිව්වා මම වැඩ කරේ අවුරුදු ගාණක් තිස්සේ ලංකාවේ පුද්ගලික බැංකුවක. ඊට කලින් මම රැකියා 8ක් කරලා තියෙනවා. බැංකු රස්සාව කියන්නේ මගේ 9 වෙනි රස්සාව. ඉතින් මට කාලයක් යද්දි තේරුම් ගියා අපි මේ ඉගෙනගත්ත මිනිස්සු වෙලත් මේ වගේ රැකියාවකට මැරෙන එකෙන් අපිට ඒ කියන්නේ හොඳ ජීවිතයකට යන්න පුළුවන්. අපිට ගොඩක් හීන තියෙනවා යාළුවනේ. ඉතින් මේ හීන වලට ළඟා වෙන්න මේ රැකියාවක් කරහා පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය මේ රැකියා 9ම කරන අතරතුර මට දැනිච්ච හිතිච්ච දෙයක්. මේ ගම්මානයට ආවට පස්සේ තිබ්බ මේ සුන්දරත්වයත් මගේ හිත තදින්ම බැඳගත්තා. අන්තිමට කොහොම හරි මම රැකියාවෙන් ඉවත් වෙලා මේ ගම්මානයට එනවා ගොඩ යන්න ගේමක් ගහන්න බලාගෙන. ඉතින් ලංකාව කියන්නේ නිදානයක් වගේ රටක් කියලා මම මේ වීඩියෝ සීරීස් එක පටන් ගද්දිම කිව්වා. ඉතින් ලංකාවේ තරුණයෝ ගොඩක් මේ නිදානයක් වගේ රටින් වැඩක් ගන්නෙ නැහැ හරියට. මොකද හැමෝම මේ වගේ සුන්දර ලස්සන ගම්මාන අතරලා කොළඹ පැත්තට යනවා රැකියාවක් හොයාගෙන. නමුත් එයාලා ඒ ඉගෙනගත්ත දෙය මේ ගම්මානය ඇතුලේ මොකක් හරි දෙයක් කරන්න මේ ගමත් දියුණු වෙන ගමන් තමනුත් දියුණු වෙන්න ප්ලෑන් එකක් ගහලා ඒකේ ගමට ඇප්ලයි කරා නම් එයාලට ඊට වඩා සෑහෙන හොඳ සුන්දර සරල ජීවිතයකට ළඟා වෙන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. ඉතින් ඒ වගේම තවත් මම දැකපු ගැටලුවක් තමයි මේ ලංකාවේ රැකියා අපේ ජෙනරේෂන් එකට ගැලපෙන විදිහට. ඒකට බැහැනේ සාමාන්‍යයෙන් හරි දෙයටත් වැරදි දෙයටත් කොන්ද නවාගෙන ඉන්න. ඉතින් අපේ ජෙනරේෂන් එකට ගැලපෙන විදිහට ලංකාවේ රැකියා තාම අප්ඩේට් වෙලා නැහැ කියලා මට තේරුණා. ඉතින් මම තීරණය කළා හොඳම දේ තමයි කියාවෙන් ඉවත් වෙලා මුලින්ම දුෂ්කර කටුක වුණත් මුලින්ම රැකියාවෙන් හම්බෙන ආදායම තරම් ආදායමක් නැති වුණත් තමන්ගේම දෙයක් කරන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ කියන්නේ. ඉතින් අපේ නෑදෑයොන්ට මගේ සමහර යාළුවන්ට මම මේ කරන දේවල් විහිළුවක් වගේ පේනවත් ඇති. නමුත් මට ප්‍රශ්නයක් නැහැ. මම නම් හිතන්නේ එකම විදිහට යන මෙගා ටෙලි නාට්‍යයක් වගේ නෙවෙයි අපේ ජීවිතය වෙන්න ඕනේ. අපේ ජීවිතේ නොයෙකුත් පරිච්ඡේද අභියෝගයන් දුෂ්කරතා එක්ක ගලාගෙන යන ජීවිතය තමයි හරිම සුන්දර වෙන්නේ. මොකද ලංකාවේ ගොඩක් මිනිස්සු ලංකාවේ හතරමායිමවත් බලන්න නැතුව මුළු ජීවිත කාලෙම උදේ ඉඳන් රෑ වෙනකන් රැකියාවක් වෙනුවෙන් මැරිලා ඊට පස්සේ දරුවන් වෙනුවෙන් මැරිලා ඔහේ ජීවත් වෙනවා. ඉතින් එහෙම ඔහේ ජීවත් වෙනවට වඩා ගයිස් අපිටත් මේ අපේ රට වෙනුවෙන් අපේ පරම්පරාව වෙනුවෙන් අපි දන්න දෙයක් අපි දකින දෙයක් සමාජයට දීලා මේ රටක් දියුණු කරන්න මේ රට ගැන හැඟීමකින් වැඩ කරන්න යම්කිසි වගකීමක් තියෙනවා. ඉතින් පළවෙනි වීඩියෝ එකෙන් අපේ ගමට ආවා. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එකෙන් ගම ඇතුලේ පොඩ්ඩක් ඇවිත්තා. ඊට පස්සේ තුන්වෙනි වීඩියෝ එකෙන් අපි ගියා කඳු වලින් වට වෙලා තියෙන අක්කර ගානක් විශාල දැවැන්ත කෙත්යායකට. මේ කෙත්යායට වාහනයක්වත් ගේන්න බෑ. මිනිස්සු කරබරින් බර ඇදලා තමයි හැම ගොවිතැන් වැඩක්ම කරන්නේ. ඉතින් අපේ රටට බත සපයන ගොවියෝ කොච්චර දුකක් විඳිනවද බත ඔයාලට දෙන්න කියලා මම එකෙන් පෙන්නවා. ඒ වගේම අපි 5 වසරේදී ඉගෙනගත්ත කමත් භාෂාව වගේ දේවල් මේ මහ පොළවේ ඇත්තටම තියෙනවා කියලා ඒ වීඩියෝ එකෙන් ඔයාලට දැනෙන්න ඇති. ඊට පස්සේ අපි පෙන්නුවා අපි ගමට ඇවිල්ලා කරපු අපේ
පළවෙනි ආයෝජනය. අපි ඉතින් ගම්මිරිස් වගා කරන්න තමයි මුලින්ම ඉන්වෙස්ට් කරේ. ඉතින් වගා කරලා දාලා තිබ්බත් අරපු ඉඩමක් අරගෙන ඒකේ අතු කප්පාතු කරලා ඊළඟ අස්වැන්න එන කාලේ වෙනකොට ඒ ඉඩම හදලා ගන්න එක තමයි අපේ පළවෙනි අභියෝගය වෙන්නේ. ඉතින් ගම්මිරිස් කියන්නේ ඉතාමත් සාර්ථකව හොඳ මුදලක් උපයන්න පුළුවන් භෝගයක් කියලා මම ඔයාලට ඒකෙදි පැහැදිලි කරලා දුන්නා. ඇත්තටම අවුරුද්දටම මාස 3ක් වගේ තමයි ගම්මිරිස් වල වැඩ තියෙන්නේ. බෙහෙත් පොහොර දදා අවුරුද්ද 30 මේකට සාතු සප්පායම් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා තවත් මාස 9ක් වගේ තියෙනවා අපිට කැමති දෙයක් කරන්න. ඉතින් ඒකෙන් ඒ වගේ ආදායමක් එන අතරේ අපිට ඉතුරු මාස 9 තවත් ආදායම් එන විදිහට අපේ ව්‍යාපාර කටයුතු වේවා, අපේ ගොවිතැන් කටයුතු වේවා දියුණු කරගන්න පුළුවන්. ඉතින් අපේ රැකියාවෙන් යන්න බැරි හීන තියෙනවා නම් ඒ හීනයක් විදිහටම හිතේ හිර කරගෙන ඉන්නේ නැතුව ඒ හීන හැබෑ කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ. අපිට රැකියාවකින් මේ හීන වලට ළඟා වෙන්න බැරි නම් අපි ඒ හීන පස්සේ එලවන්න පටන් ගන්න ඕනේ. ජීවිතය කියන්නේ ඔහේ ජීවත් වෙන එක විතරක් නෙවෙයි. අපිට කැමති විදිහට තීරණ අරගෙන අපිට දැනෙන විදිහට ජීවත් වෙන එක තමයි මගේ නම් අදහස කියන්නේ. මගේ වීඩියෝස් මොන කැටගරි එකෙන්ද යන්නේ කියලා මටවත් හිතා ගන්න බෑ. ඉතින් මේකෙදි අපි පෙන්නනවා අපේ වැඩිහිටි පරම්පරාව අමතක කරලා දාලා තියෙන සරල ආදායම් මාර්ග වලින් කොහොමද මේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක වෙත අපි ළඟා වෙන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම මිනිස්සෙගේ ජීවිත කතාවක් කිව්වොත් නිවැරදි. ඒ වගේම අපි මේ ජීවත් වෙන ගම කාලයක් කඳු වලින් වැහිලා තිබ්බ ගමක් පාරක්වත් තිබ්බේ නැහැ. ඒ හින්දා අපි අපේ කොළඹත් එක්ක සංසන්දනය කරොත් අවුරුදු 25ක් 30ක් වගේ අතීතයෙන් ඉන්න ගමක්. ඉතින් අපේ ගැමි සංස්කෘතිය තාම රැකිලා තියෙන ගම්මානයක් කිව්වොත් නිවැරදි. ඉතින් මේ ගමේ තියෙනවා ඔයාලට පෙන්වන්න සෑහෙන දේවල්. මේ ගමේ මිනිස්සුන්ගේ කල්චර් එක, ඒ වගේම ගමේ මිනිස්සුන්ගේ ජීවන ආදායම් මාර්ග, ඒ වගේම ගමේ තියෙන සුන්දර ස්ථාන, මේ හැම දෙයක්ම පෙන්නනවා. ඉතින් මම දන්නවා මම මේ පෙන්නන දේවල් අපේ දැන් ජීවත් වෙන තරුණ පරම්පරාව 2000න් පස්සේ ගොඩක් දෙනෙක් මේ දේවල් දැකලවත් නැතුව ඇතින් අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ මේ ගමේම තව කඳුකරේ පැත්තක හැංගිලා තියෙන පුංචි ලස්සන දියඇල්ලක්. ඉතින් මේක මේ දුම්හිඳ දියුළුම වගේ දැවැන්ත දියඇල්ලක් නෙවෙයි. නමුත් මේ ගම්මානයේ තියෙන ඉතාමත් සුන්දර ස්ථානයක්. ඉතින් දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. අපිව subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි අපේ contents වලට like කරනවට, comment කරනවට. හලෝ, ඉතින් වෙල්කම් කියලා ඔයාලව අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මොහොස් ඩයරි YouTube channel එකට. අපි කලින් වීඩියෝ එකේදී ඔයාලට පෙන්නුවා අවුරුදු 25ක් විතර අතීතයෙන් තියෙන අපේ ගමේ මීහරක්ගෙන් කොහොමද කුඹුරු වැඩ කරන්න කියලා. ඉතින් තාමත් ඉතින් guys අපි මේ වීඩියෝ එක ගත්තේ අපි ලස්සන කැලේ ඇතුලේ හැංගිලා තියෙන දියඇල්ලක් හොයාගෙන යන ගමනේදී පාරයිනේ තිබිලා තමයි පාරයිනේ අපි යනකොට දැකලා තමයි මේ වීඩියෝ එක ගත්තේ ඔයාලට පෙන්වන්න අවශ්‍ය හින්දා. ඉතින් අපි දැන් යන්නේ කැලේ ඇතුලේ හැංගිලා තියෙන ඉතාමත් ලස්සන සුන්දර දියඇල්ලක් හොයාගෙන. ඉතින් මේ දියඇල්ල ගැන කවුරුවත් අහලවත් නැහැ. මේකට කියන නමක්වත් නැහැ. නමුත් අතිශයින් සුන්දරයි. ඉතින් අපි යමු කොහොම හරි කැලේ ඇතුළට මේ දියඇල්ලේ ලස්සන බලන්න. එතකොට ඔයාලට පේනවා ඇති මගේ පිටිපස්සෙනුත් ඉතාමත් අලංකාර විදිහට පොඩි දියඇල්ලක් වැටෙනවා. මං හිතන්නේ මේ දියඇල්ල තමයි උඩදී අපිට හම්බ වෙන ලොකු දියඇල්ල. ඉතින් අපි යමු අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඔයාලට කිව්වා මේ ගමේ ඇතුලේ පෙන්වන්න ඔයාලට ලස්සන සෑහෙන දේවල් තියෙනවා කියලා. ඉතින් කඳු පන්තියකින් වට වෙලා තියෙන්නේ. තාම අපි මේ පාර දිගේ ඇවිදලා මම දන්න දේවල් ටික විතරයි පෙන්නුවේ. නමුත් අපි මින් ඉදිරියට මේ ගමේ වෙන අපේ වැඩත් එක්ක අපි මේ ගමේ හැංගිලා තියෙන ලස්සන හොයාගෙන මේ වටේම තියෙන කඳුපන්ති වල ඇවිදින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මිනිස්සු දැකලා නැති, දන්නේ නැති, අහලා නැති සෑහෙන ලස්සන දේවල් ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ සරහා. දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. යාළුවෝ මෙතනට තමයි අක්කරේ කඳුර කියන්නේ. ඉතින් ඔයාලා මඩුල්සිම පාරේ ඇවිල්ලා මඩුගස්තලාව පාරේ එනකොට මේ වංගුවත් එක්ක කඩෙත් එක්කම හම්බ වෙන පාරයිනේ තමයි මේ දිය පාරවල් දෙක තියෙන්නේ. ඉතින් මේ දිය පාරවල් දෙකම එකක් විදිහට තමයි උඩ දියඇල්ලෙන් වැටෙන්නේ. ඉතින් මේ වගේ මේ කඳු මුදුන් වලින් පටන් අරගෙන ලොග්ගල්ලුවට ගලාගෙන යන දිය පාරවල් සෑහෙන මේ ගම්මානයේ තියෙනවා. ඉතින් අපි මේක උඩට යන්න ඕනේ මේ දියඇල්ල බලන්න නම්. ඉතින් මෙන්න මේ විදිහට පඩි පෙලක් තියෙනවා. මේ පඩි පෙල නම් දියඇල්ලට යන්න හදපු පඩි පෙලක් නෙවෙයි. මේ ළඟ තියෙන ගෙදරකට යන්න හදපු පඩි පෙලක්. ඉතින් මේ විදිහට පඩි පෙලේ උරුණාට පස්සේ මේ විදිහට ගල් වලින් පොඩි පඩි පෙලක් වගේ එකක් තියෙනවා. මේක දිගේ නැගලා ගියාම තමයි මේ දියඇල්ලට යන පාර තියෙන්නේ.
පස්සේ ඉන්නදී යාළුවනේ අපි දියැලට යන්න හදන්නේ. ඔයාලට පේනව නේද කොච්චර උසයිද කියලා? ඉතින් යාළුවනේ මේ තියෙන්නේ කැලේ ඇතුලේ හැංගිලා තියෙන කවුරුත් වැඩිය දන්නේ නැති ලස්සන දියඇල්ලක්. ඉතින් ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් අඩි 50කට විතර වඩා උසයි. ඉතින් මේ තියෙන මේ අපි ඉන්න පොට්ට එකත් එක්ක අපිට සම්පූර්ණ දියඇල්ලම එකම විදිහට ගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මේ උසත් එක්ක පෙන්වන විදිහට වීඩියෝ එකක් ගන්න අමාරුයි. නමුත් අඩි 50කට වඩා උසයි. ඉතින් මේ කැලේ ඇතුලේ මේ ගම වටේ තියෙන මේ කඳුපන්ති ඇතුලේ තව මේ වගේ ලස්සන කොච්චර තැන් හැංගිලා ඇද්ද. ඉතින් අපි හැමතැනක්ම හොයාගෙන යමු. ඉතින් ඔයාලා ආවොත් පස්තර මඩුගස්තලාව පැත්තට මේ දියඇල්ලත් අනිවාර්යයෙන්ම බලන්න. මොකද මෙතන නාන්න උනත් පුළුවන්. මං හිතන්නේ එච්චර ගැඹුරු නැහැ වතුර නම්. හොඳ වලවල් ටිකකුත් තියෙනවා. ඉතින් නාන්න යනවා නම් පොඩ්ඩක් පරිස්සමට මේ ගල් ඉස්සන්න පුළුවන්. චුට්ටක් බලලා පරිස්සම නාන්න. ඉතින් අදට අපි සමු ගන්නවා. අපි ඊළඟ දවසෙත් එමු මේ වගේම ලස්සන තවත් වීඩියෝ එකකින්. ඉතින් අපිව subscribe කරලා තියාගන්න. ඉතින් අදට සමු ගන්නවා. සුබ දවසක් ඔයාලා හැම දිනාටම.